දකුණු කොරියාවේදී පැවැත්වෙන ආසියානු මල්ල ක්‍රීඩා ශූරතාවලි තරඟාවලියේ මීටර් 404 කාන්තා සහයදීමේ ඉසව්ව මීට සුළු මොහොතකට පෙරදී පැවැත්වුණා. එහිදී නදීෂා රාමනායක, සයුරි ලක්ෂිමා, ජයශ්‍රී උත්තරා සහ නිශේන්ද්‍රා ප්‍රනාන්දු ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ වැදුණා. මෙවර තරඟාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන්වන පදක්කම ලබා ගනිමින් ලක්මෑනියන් බබලවන්නට අපේ ක්‍රීඩිකාවන් සමත් වුණා. ඒ මීටර් 404 කාන්තා සහදිවීමේ ඉසව්වෙන් තුන්වන ස්ථානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමි කර දෙමින් ඔවුන්ගේ තරග නිමි කාලය සටහන් වුණේ විනාඩි 3යි තප්පර 36.67ක් ලෙස. කෙසේ වෙතත් අන්තිම වටයේදී නිශේන්ද්‍ර ප්‍රනාන්දු විසින් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට රැගෙන ආවත් අන්තිම මීටර් 100දී ඇයට එය ගිලිහි ගියා. කෙසේ වෙතත් ඇගේම උත්සාහය අගය කළ යුතුමයි. ශ්‍රී ලංකාවේ සුපිරි මළල ක්‍රීඩිකාව තරුෂි කරුණාරත්නද නොමැතිව ඔවුන් මේ ලබාගත් ජයග්‍රහණය අනිවාර්යෙන්ම ඇගය යුතුමයි. ගියවර තරඟාවලියේදී තරුෂි කරුණාරත්නගේ අති දක්ෂ ධාවනයෙන් ශ්‍රී ලංකාවට මෙම තරඟේ රිදී පදක්කම ලබා ගැනීමට හැකි වුණා. කෙසේ වෙතත් මෙම වසරේද ඇය නොමැතිව මෙසේ ලෝකඩ පදක්කම දිනා ගැනීම ඉතාමත් ප්‍රශංසනීයයි. මෙම ඉසව්වේ රන් පදක්කම හිමි කරගත්තේ ඉන්දියානු කණ්ඩායමයි. රිදී පදක්කම වියට්නාම් කණ්ඩායම හිමි කරගත්තා. ලක්මෑනියන් ලැබූ මේ පදක්කම පිළිබඳව ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මෙම ආසියානු තරඟාවලියේ ඉදිරි තොරතුරු දැන ගැනීමට තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න.